මං ආවේ නිකන් තොදොල් වෙන නෙමෙයි මිස්. කරුණාකරලා මං එදා කිව්වා වගේ මහත් එක් විදියට මගේ ගමන්ට බාධා කරන්න තු පැත්තකටලා ඉන්නවද අර්ජුන? මං කියන්නේ ඒ ටිකම තමයි. කරුණාකරලා මගේ ඇතුළේ ඉන්න මහත්තයා කියන දේ අහලා වීණගේ හිත මගේ දිහාවට හරවනවද? නැත්තම් මාවයි මිස් ජූලිවයි ගේ කිරිල දෙන්නෙක් කරලා සදාකාලිකවම කිචිවිචික ගයින් සලස්වන්නද හදන්නේ? තම් බහුබූත කියවන්න එපා. මං හොඳට මිනිස්ලේ දැකලා තියෙන මිනිහෙක්. හෙට අනිද්දා වෙනකොට වීණගේ හිත හැදිලා මන් දිහාවට හැරෙුවේ නැත්තම් මං ආපහු හැරෙන්න නෙමෙයි වෙන්නේ. හරිද? හම්මේ. පරණ නව කතාවක තරජනාංකුලියක්. කට වහගෙන මං කියන දේ. තරු මොකද මේ? අමුති කවුද? අන්තරුගේ බෝයිෆ්‍රෙන්ඩ්. තරු නගින්න. මම ඔයගෙන් ඇරලා. මැරිලා නෑ හැර. අපේ දු මේ ලෝකේ කොහේ හරි ජීවත් වෙනවා. මේ මොන පිස්සුවද? සාරා හම්බ වෙන්න යද්දි එයා නැති වුණා. අපි වත්තපාල භූම දානය කළා. ඒක හීනයක් හැර. ඒක අපි දැකපු නපුරු හීනයක්. අපේ දු තාම ජීවතුන් අතර ඉන්නවා. මම පොලිසියට ගිහින් එන්ට්‍රියක් දානවා ඒ ගෑනට විරුද්ධව. අපි සේරම අමතක කරලා හිටියා. ඒ ගෑණි ඇවිත් අපේ තුවාලෙට පිහියෙන් යන්න. මට පුළුවන් ද අපේම දුවට විරුද්ධව පොලිසිය යන්න? සාරා අද මොකද්ද සුබ ආරංචිය? ඒක කියන්නේ අම්මට විතරයි. කාමරේට આવත් ඔයාටත් කියන්න. අර ගෑණි අපිට කොයිතරම් විනාශයක් කළාද කියලා පේනවද? අපිට ළඟදිම සිද්ධ වේවි සාරට යාගේ අම්මාව පෙන්වන්න.
thank you දුව. සුළු දෙයක් නේ. මට පේන්නේ ආන්ටි පොතක් හොයනවා වගේ නොයසිල්ලේ. අනේ ඕ. ඒත් ඒක නෑනේ මේ හරියේ. මොකද්ද පොත? කවුද ලියලා තියන්නේ? ලස්සන ඇස්. සිංහල පොත් නා ඔක්කොම වගේ තියෙන අන්න හරියේ. මෙතන තියෙන වැඩි හරියක් පරිවර්තන පොත්. මම පරිවර්තනත් කියවනවා. අපේ කාලේ ජනප්‍රිය පරිවර්තනයක් තමයි පෙම්බියරුව. එමලි බ්‍රොන්ටගේ වතරින් හයිට්ස් කතාවේ පරිවර්තනය. හරියටම හරි. කවදාවත් ඒ පොත කියවට ඇති වෙන්නේ නෑ. ආයෙයි කියවන්න හිතනවා නේද? කවදාවත් පරණ වෙන්නේ නෑ. මට නම් හිතෙන්නේ ආන්ටි ආදර කතන්දර විතරක් නෙවෙයි. ඕනෙම හොඳ පොතක් යුගයෙන් යුගයට ආයෙත් ඉපදෙනවා. ඒක නම් ඇත්ත. මිනිස්සු වෙනස් වෙනවා. වෙන් වෙනවා, මැරෙනවා. හේත් පොත් ඉතුරු වෙනවා. සමහර පොත් සදාකාලික යාළුවෝ වගේ මැරෙන කම්ම ළඟින් ඉන්නවා. ආන්ටි මේ පොත කියලා තියෙනවද? ටිකක් කලුත් පරිවර්තනයක්. ඊවලු වුණා. චිලි ලේඛාවක් ලියන ස්පැනිෂ් වලින්. ඔයා කියනවා නම් මං අරගෙන කියවන්න. මං නම් කැමතියි. එහෙමනම් මාත් අරගෙන කියවලා බලන්න. එහෙමනම් බොහොම ස්තුතියි මට අලුත් පොතක් හඳුන්වලා දුන්නට. මං ගිලෙන්නම් ආන්ටි. ආයිමත් බොහොම ස්තුතියි මාත් එක්ක කතා කළාට. මිනිස්සු එකිනෙකාට කොහොමද කතා කරන්න ඕනනේ? පොත හම්බුණාද? ඔව්. අලුත් පොතකුත් හම්බ වුණා. අලුත් පොත් තමයි අම්මේ බුක් ෂොප් වල තියෙන්නේ. අම්මා ඒක නොදන්නේ. යමුද? මට අද 5ට ලයිව් ෂෝ එකකුත් තියෙනවා. උඹ තව ටිකක් ඉස්සෙල්ලා ආව නම් ලයිව් කෙල්ලෙක් හඳුන්වලා දෙන්න තිබුණා. හරිම ලස්සන ඇස් දෙකක්. ඒ කෙල්ලව දැක්ක ගමන් මට හිතුණා මේ වගේ දුවෙක් මටත් හිටියා නම් කියලා. යමුද? අම්මට ඉතින් කවුරු හරි බටර් ටිකක් දාලා කතා කරා නම් ඒ ඇති. ඔව්. උඹට කොහෙද ඒ වගේ පිනක්? යමන් මට නමවත් අහගන්න බැරි වුණානේ. Vina mage vina. Vina umbe vina. මේ වීණා කතා කළාද? Vina නෙමෙයි බීනා. වීණා? ඔය යකනේ බීනා.